අද අපි කතා කරන්න හදන්නේ එදිනෙදා ජීවිතයට ගොඩක් වැදගත් වෙන හැබැයි සමහර වෙලාවට අපි එච්චර හිතන්නේ නැති දෙයක් ගැන. ඒ තමයි විස බීජ හරණය. ඔව් ඇත්තටම ඒක සරල දෙයක් වගේ පෙනුනත් සෞඛ්‍ය ආරක්ෂාවට නම් ඊටාම තීරණාත්මකයි. අපේ අතේ තියෙන මේ මූලාශ්‍රයත් ඒ ගැන කියනවා. විශේෂයෙන්ම මේකට උදව් වෙන නිෂ්පාදන පෙළක් ගැන විස්තර තියෙනවා. අපි ඒ ගැන ටික ගැඹුරින් බලමු නේද? අනිවාර්යෙන්ම. මොකද දන්නවද අපි එදිනෙදා ගවේෂණකොට නොදැනුවත්වම කොච්චර සෞඛ්‍ය අවදානම් වලට මුහුණ දෙනවද? ඉතින් මේ වගේ නිසි ක්‍රම අනුගමනය කරන එකේ වැදගත්කම තමයි මේ මූලාශ්‍රයනුත් පෙන්වා දෙන්නේ. මේකෙදී ඇල්කෝ රබ් කියලා නිෂ්පාදනයක් ගැන විශේෂයෙන්ම කතා කරලා තියෙනවා. ඔව් මමත් ඒක දැක්කා. අත් පිරිසිදු කරන දියරයක් තියෙනවලු, ස්ප්‍රේ එකක් තියෙනවා, ආයෙත්තර ගමන් යද්දී අලන්න යන්න පුනාන් පොඩි ට්‍රැවල් කිට් එකක් හේමොත් තියෙනවා කියලා දාලා තියෙනවා. ඒක හොඳයි. විවිධ අවශ්‍යතාවලට ගැළපෙන විදිහට හදලා තියෙන එක. ඒ වගේම අර ප්‍රතිශතයකුත් කියලා තියෙනව නේද? 99.9% විස බීජ නසනවා කියලා. ඔව් ඒකත් පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් පේනවා යාලා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ගැන ඒ කියන්නේ ලොකු විශ්වාසයක් දෙන්න උත්සාහ කරනවා පාරිභෝගිකයට. ඒ වගේම මේවා පාවිච්චි කරන්න ඕනේ වෙලාවල් ගැලත් යාලා කියලා තියෙනවා නේද? ඔව් ඒකත් වැදගත්. දැන් පොදු තැනකට ගිහින් ආවට පස්සේ එහෙම නැත්නම් ෆෝන් එක වගේ අපි නිතර අල්ලන දේවල් පාවිච්චි කරාට පස්සේ අනිවාර්යෙන්ම මොකද විස බීජ නැති කරනවා වගේම ඒක අපේ සමට අහිතකර වෙන්නත් බෑනේ. ඉතින් මේ කාරණා දෙකම යාලා කියනවා. එතකොට මේකෙන් පේනව නේද මේ සරල පුරුද්ද ඒ කියන්නේ අත පිරිසිදුව තියාගන්න එක තමන්ගේ සෞඛ්‍යයට විතරක් නෙමෙයි පවුලේ අයට මුළු සමාජයටම බලපාන දෙයක් කියලා. ඒක තමයි හරියටම හරි මේ මූලාශ්‍රය පුරාම දිවෙන ප්‍රධාන අදහසත් ඒකයි. පිරිසිදු අත් සුරක්ෂිත ජීවිතය කියන එක. දෙන්නේ ඇල්කොරබ් නිෂ්පාදනය ගැන උනන්දුවක් තියෙන කෙනෙක්ට කොහොමද ඒ තොරතුරු හොයාගන්නේ? ඒ ගැනත් මේකේ දාලා තිනවා. ඔව් වෙබ්සයිට් එකක් තියෙනවා කියලා තියෙනවා www.alcorub.lk. ඒ වගේම දුරකථන අංක කීපයක්ත් තියෙනවා. 071 02 8 9999 071 328 999. ඒ කියන්නේ කෙලින්ම කතා කරලා වුණත් විස්තර දැනගන්න පුළුවන්. ඔව්. ඒ විතරක් නෙවෙයි දැන් කාල හැදියට සමාජ මාධ්‍ය පැත්තත් ශක්තිමත් වගේ Facebook, WhatsApp, Instagram, TikTok. Threads, X, ඒ කියන්නේ Twitter, YouTube මේ හැම එකකම යාලා ඉන්නවා කියලා තමයි කියන්නේ. එතකොට කේපින ඕනම කෙනෙක්තර තමන්ට පහසු මාධ්‍යකින් සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. නිෂ්පාදයේ සතන් පාඨ ගැනත් සඳහන් වෙනවා. ඇල්කොරබ් ඔබේ ආරක්ෂාව, ඔබේ විශ්වාසය කියලා. ආරක්ෂාවයි විශ්වාසයයි දෙකම එකට ගැට ගහන්න හදනවා එතනදී. ඔව්. ඉතින් මේ කතාබහ අවසානයේදී අපි හිතන්න ඕන දෙයක් තමයි මේ වගේ සරල හැබැයි බලවත් සෞඛ්‍ය පුරුදු. අපේ එදිනෙදා ජීවිතේ අනිවාර්ය නිකන් ඉබේටම වෙන දෙයක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක. නේද? ඒක අමතක වෙන්නේ නැතිව පුරුද්දක් විදියට පවත්වාගෙන යන එක තමයි වැදගත්ම දේ.